අයිබෝවන් අම්පාරේ ඉන්න ඔයාට ඉතාම හොඳ අවස්ථාවක් තියෙනවා මාස්ටර් ඩිග්‍රී එකට කොරියාවට එන්න. ඒකෙදි ඒ තියෙන ඕන රික්වයර්මන්ට්ස් ටික මම ඉක්මනින්ම කතා කරගෙන යන්නම්. මුලින්ම ඔයාට තියෙන්න ඕන බැචලර් ඩිග්‍රී එකක් තියෙන්න ඕන මෙහෙට එන්න. ඒකෙදි ඔයාට ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා නම් ඉතාම හොඳයි. නැත්නම් සෙකන්ඩ් අපර් සෙකන්ඩ් ලෝව ඔයාට ඉල්ලන්න පුළුවන් ගැටලුවක් නෑ යුනිවර්සිටිස් තියෙනවා. ඒත් එක්ක ඔයාට ඊට පස්සේ තියෙන රික්වයර්මන්ට් එක තමයි IELTS. IELTS නැතුව ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී එකක් වගේ කරලා තියෙනවා නම් පුළුවන්. ඒ වුණාට පුංචි රිස්ක් එකක් එකේ තියෙනවා. වීසා නොලැබෙන්න තියෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මගේ ස්ටුඩන්ට්ස්ලාට මම කියන්නේ හරි විදිහට ඒ මුදල් වියදම් කරන නිසා ඔයා හරි ක්‍රමෙන්ම එන්න උත්සාහ කරන්න. එතකොට ඊටාම පහසුයි වීසා ලැබීමේ තියෙන ප්‍රවණතාවයත් හොඳ වෙනවා. ඒකෙදි IELTS වලට ඕවරෝල් 5.5. ඒකට ඉතාම හොඳ ක්ලාස් එකක් arrange කරලා දෙන්නම් ඔයාලට. ඔයාලට මහන්සි වෙන්න විතරයි තියෙන්නේ. ඒත් එක්ක වැඩ කරලා ඔයාලට 5.5 ගන්න පුළුවන්. යම් තාක් දුරට අපේ ලංකාවේ ඉතින් ඕනෑම යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් තියෙන ස්ටුඩන්ට් කෙනෙකුට බේසික් නොලෙජ් එක ඉංග්‍රීසි තියෙනවා. ඉතින් මම හිතන්නේ 5.5 වගේ ගන්නවා කියන එක ඒ තරම් අමාරු දෙයක් කියලා මහන්සි වෙන කෙනෙකුට. ඒත් එක්ක ඊළඟට කතා කරන්න තියෙන දේ තමයි ඔයාට ෆැමිලි එක අරගෙන එන්න පුළුවන්ද කියන එක. පළවෙනිම උත්තරේ තමයි එහෙම ඉතාම ඉක්මනින් ෆැමිලි එක අරගෙන එන්න ක්‍රමයක් නැහැ. ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල මාස්ටර් ස්ටුඩන්ට්ස්ලාට තියෙන ඒ chance එක කොරියාවේ නැහැ. එකපාරම අරගෙන එන්න. හැබැයි ඔයාට මෙහෙට ඇවිල්ලා යම් ස්ථාවරත්වයක් හදාගෙන ඔයාට පුළුවන් එයාලව මෙහෙට ගන්න. එතකොට ඒක තමයි ඊළඟ දැනුවත් කිරීම. ඊළඟට ඔයාට කියන්න තියෙන්නේ ඒජ් ලිමිට් එක. ඒජ් ලිමිට් එකක් නැහැ. සාමාන්‍යයෙන් 40 45 දක්වා වුණත් ඔයාට උත්සාහ කරන්න පුළුවන් මෙහෙට එන්න අදාළ රික්වයර්මන්ට්ස් වලට අදාළ ඒ වැඩ ටික කරපුවාම. ඊට පස්සේ මෙහි පාර්ට් ටයිම් නැත්තම් මෙහි ජොබ් එකක් හොයාගන්න එක. මෙහි ජොබ් එකක් හොයාගන්න එක ලේසි වෙනවා ඔයාට. පුළුවන් නම් සාමාන්‍යයෙන් වැඩ කරන්න එන කෙනෙක් මහන්සි වෙන තරමටවත් භාෂාව හදාගෙන આવුත් ඔයාට මෙහෙට ඇවිල්ලා ටොපික් එක්සෑම් කරන්න පුළුවන්. ඊටම පහසුවෙන් ටොපික් 2 3 වගේ දාගෙන ඔයාට ජොබ් එකක් ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒකෙදි හොටෙල් අංශේ වගේ ජොබ් එකක් හොයාගන්න අපිත් උදව් කරනවා. ඒකෙන් අදහස් කරන්නේ ඔයාට කෙලිම ජොබ් එකක් එක්ක මෙහෙට එන්න අවස්ථාව තියෙනවා කියන එක. ඒකේ තරම්ම ලේසි නැහැ. හැබැයි බැරි නෑ. ඉතින් ওই වගේ දැනුවත් කිරීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් අම්පාරේ අපේ කුසල් පොල්පිටිය ගේසර්ව කන්ටැක්ට් කරගන්න, සම්බන්ධ කරගන්න. ඒකලා සර්ගෙන් අදාළ ඩීටේල්ස් ඉල්ල ගන්න. ඉතින් මෙහෙට එන්න හරිම පහසුයි. තනියෙන් ඇප්ලයි කරගෙන තනියෙන්ම මෙහෙට ආපු ස්ටුඩන්ට් කෙනෙක් විදියට මගේ එක්ස්පීරියන්ස් මම ඔයාට කියන්නම්. ඔයාට මඟ පෙන්වීම කරන්න. ඕකේ. එහෙනම් ස්තුතියි හැමෝටම.